වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ virtual machines ගැන. දැන් අතන කියනවා මේක වීඩියෝ එකක් විතරක් නෙමෙයි මේක වීඩියෝ සීරීස් එකක්. ඉතින් හැමදාම දැන් අනිත් පස්සේ virtual machines ගැන දිගටම වීඩියෝ වැඩේ. ඒ නිසා මගේ channel එකට subscribe කරලා notification bell icon එක on කරලා තියලා තියාගන්න. ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ series එකට අලුතෙන් වීඩියෝ එක add වුණු ගමන්. එතකොට අද ඒකේ first video එක විදිහට කතා කරන්න යන්නේ virtual PC එකක් කියන්නේ මොකක්ද කියන එක. මේ තියෙන්නේ real computer එක. මේ තියෙන්නේ virtual PC එක. බලමු virtual PC කියන්නේ මොකක්ද? බලමු computer එකක් කියන්නේ මොකක්ද කියලා understanding එකක් හදා ගන්න ඕනේ. computer එකක් කියන්නේ එක machine එකක් අපේ වැඩ ලේසි කරගන්න පුළුවන්. ඒක අනිත් electronic devices වලින් differentiate වෙන්නේ එක task එකකින්. එතකොට අනිත් electronic devices අපි household activities වලට පාවිච්චි කරාට especially use කරන computers work environment වලට education වලට entertainment වලට සහ IoT management වලට අපි computers පාවිච්චි කරනවා. එතකොට virtual PC එක කියන්නේ ඒක නිකන් හරියට computer එක ඇතුළේ run කරන තවත් computer එකක් වගේ. ඒ කියන්නේ ඒක පාවිච්චි කරන්නේ actual computer එකේ තියෙන hardware components ටික මේ උදාහරණයක් විදිහට RAM එක, storage එක, graphics card එක, CPU එක, ඔක්කොම display එක, speakers එයා පාවිච්චි කරන්නේ කොහොම අපේ physical computer එකේ තියෙන ඒවා. දැන් ඊළඟ slide එකේ මම include කරා නොයෙකුත් virtual machines වල තියෙන layers කතා කරොත් host platform එක තියෙනවා. ඒ කියන්නේ අපේ physical computer එක. host operating system එක තියෙනවා. කියන්නේ අපේ host ඒ කියන්නේ අපේ physical computer එකේ install කරලා තියෙන operating system එක. ඊට පස්සේ virtual machine layer එක තියෙනවා. ඒක තමයි virtual machine එක තියෙන්නේ. එතකොට guest operating system එක තියෙනවා. ඒක තමයි virtual machine එකට install කරලා තියෙන operating system එක. ඊපස්සේ guest application තියෙනවා. guest application කියන්නේ මොකද්ද? virtual machine එකට install කරලා තියෙන softwares. ඊපස්සේ ඔයගොල්ලන්ට දැනගන්න ඕන virtual machines run කරන්න පුළුවන් softwares මොනවද කියලා. දැන් තියෙනවා Hyper-V, VirtualBox, VMware Workstation, Apple Parallels, GNOME Box. Apple Parallels එක MacBook එකට, GNOME Box එක Linux machine එකකට. මේවා ඔක්කොම Windows applications. එහෙනම් අද ඔච්චරයි වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ. ඊළඟ වීඩියෝ එක ඔයාලට දාගන්න දැම්ම ගමම බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න. එතකොට මම වීඩියෝ එක අප්ලෝඩ් කරපුවම ඔයාලට notification එක බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ වීඩියෝ එක දැන් හැමෝටම share කරන්න. like එක දාන්න. මොනවද add කරන්න තියෙනවා නැත්නම් මොනවද questions තියෙනවා නම් ඒවත් comment section එක දාන්න. එන ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. thank you.